හායි හායි ඉතින් කොහොමද මගේ ආදරණීය යාළුවනේ අපේ පැත්තට නම් මේ වෙලාවේ හොඳටම වහිනවා. ඉතින් මම හිතනවා ලංකාවේ ගොඩාක් පැතිවලට අද දෙසැම්බර් 9නේ. ඉතින් 9 වෙනිදාට හැමතැනම වහිනවා ඇති කියලා මම හිතනවා. ඉතින් අපි නම් මේ ටයිම් එක වෙනකොට රැට කෑම කාලා ඔක්කොම කරලා ඉවරයි. හැබැයි මං කිව්වේ බොරුවක්. මොකද මං තාම කෑම කාලා නැහැ. මේ වීඩියෝ එකට කතා කරද්දී ඉතින් සමහර දේවල් වැරදියට කියනවා. ගණන් ගන්න එපා. කාලා නැති වුණත් කාලා කියලා කියනවා. උයලා නැති වුණත් උයලා කියලා කියනවා. ඒ නිසා ඒ දේවල් වැඩි ගණන් ගන්න එපා. ඉතින් අපි සාමාන්‍ය වීඩියෝ එකට කතා කරන්න ඕනේ එහෙමනේ. ඉතින් ඒ නිසා තමයි මේ විදිහට කියවෙන්නේ. සෝරි. ඉතින් කතා කරනවා නම් ඇත්තටම ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. ඔයාලට පේනවද අපේ බිත්තිවල කොහොමද කියලා? හරියට සීගිරි කුරුටු ගී වගේ විදුසිතුවම් වගේ චිත්‍ර කලාගාරයක් වගේ අපේ ගෙදර හැම බිත්තියකම මේ වගේ අපේ බබාලා පාට වලින් ඇඳලා කොච්චර පායිකවත් අහන්න මට හොරෙන් පාට පැන්සල් අරගෙන පැස්ටල් කෑලි අරගෙන මුළු බිත්ති පුරාම එක එක බලි කුරුටු ගාලා තියෙන්නේ. ඉතින් සමහර රූප දැක්කම ඒ වගේ අමුතුම කලාවකුත් තියෙනවා. අමුතුම ආර්ට් එකක් ඒ රූපවල ඇත්තටම තියෙනවා. ඉතින් දුවෙක් කියන්නේ ඇත්තටම ගෙදර එළිය කරන මිනි පහනක් වගේ. ඉතින් ඔයාලා ගෙදර දුවෙක් ඉන්නා නම් ඒක ඔයාලා දන්නවා ඇති. අපේ ගෙදර ඒ අතින් බලනකොට මිනි පහන් දෙකක් ඉන්නවා. ඔය මිනි පහන් දෙක වෙලාවකට ඉතින් ඇවිලෙනවා. ඉතින් ඒ වෙලාවට මේ මිනි පහනත් ඒ දෙකට එකතු වෙලා ඇවිලෙනවා. මොකද ඇත්තට බබාලා දෙන්නෙක් ඉන්නකොට හරි අමාරුයි කියන එකක් අහන්නේ නැහැ. අරයා ගත් එක මෙයා ඉල්ලනවා, මෙයා ගන්න එක අරයා ඉල්ලනවා, එකම දේ ඉල්ලනවා, එකම දෙයට රණ්ඩු වෙනවා. අනේ මන්ද ඒ වෙලාවට මොකක් කරන්නද කියලා එකම දේ ඉල්ලන්දි කරන්න දෙයක් නැහැ. එක්ක මං කියනවා මම මේ කරගෙන දෙකට කපලා දෙන්නට කෑලි දෙකක් දෙනවා කියලා. එහෙම නැත්තම් මං කරන්නේ ඒ සෙල්ලම් බඩ වරගෙන මං තියා ගන්නවා. එතකොට ඉල්ලන්න බෑනේ. එහෙම නැත්නම් ඒත් එක්කෙනෙක්ට බයින්න වෙනවා. නැත්නම් එක්කෙනෙක්ට පොඩ්ඩක් හොඳින් කිව්වට අහන්නේ නැහැ. හොඳින් කිව්වට අපේ බබාලා දෙන්න ෂේප් වෙන්නේ නැහැ. ඉතින් පොඩ්ඩක් සැරටම කතා කරලා කියන්න ඕන. ඉතින් එහෙම තමයි නේද බබාලා ඉන්නේ ගෙවල් වල. හැබැයි ඉතින් හරි ආසයි කවදා හරි දෙන්න ලොකු වෙනකොට ගොඩක් ලස්සනට ඉඳී කියලා මට හිතුණක් අය නම් යාළුවෝ වගේ. ඉතින් අපේ චූටි බබාලා ලොකු වුණාම යාලා තවත් ලස්සන වෙන්නේ. මලක් ලොකු වෙද්දි ලස්සන වෙන්නේ හොඳට පිපුණාම. ඉතින් ඒ වගේ තමයි අපේ බබාලත් ලොකු වෙනකොට හරි ආඩම්බරෙන් අපිට එයාලත් එක්ක වැඩ කරන්න පුළුවන්, ජීවත් වෙන්න පුළුවන්. හරියට මලක් වගේ දුවෙක් ඉන්නකොට මොන අම්මටද සතුටු නැත්තේ. ඉතින් ඒ කාලේ මතක් කරගෙන මේ අසීරු කාලේ කොහොම හරි ඉතින් ගෙවා ගන්නවා. තව ඕනම් උපරිම අවුරුදු 3ක් හෝ 4ක්. ඉතින් ඊට පස්සේ යාලා ලොකු වෙන්නේ. එයා ගොඩක් ඉක්මනට ගෑනු ළමයි ලොකු වෙනවා. ඉතින් දුවලගෙන මේ විදිහට කතා කරනකොට අපි අපේ මහත්තුරු ගැන චුට්ටක් කතා කරමුද? විවාහ ජීවිතේ ඉන්න ගොඩක් අය මට හිතෙන විදිහට ජීවත් වෙන්නේ සතුටින් නෙමෙයි. විවාහ ජීවිතේ අපි හිතුව තරම් සුන්දර දෙයක්වත් නෙමෙයි. අපි විවාහ වෙන්න කලින් හිතනවා මෙහෙම ඉන්නවා, මං එයත් එක්ක මෙහෙම ඉන්නවා, මං එයත් එක්ක මෙන්න මේ දේවල් කරනවා. ඉතින් ඔන්න ඔය විදිහට අපි ප්ලෑන් කරනවා. ඒ කාලේ හිතනවා මම ලස්සන පෞල් ජීවිතයක් ගත කරනවා කියලා හිතනවා. මට මතකයි මම ඒ ලෙවල් ක්ලාස් එකේ ඉන්නකොට මම්මගේ යාළුවොත් එක්ක මම මේ කාලේ ගොඩක් තැන්පත්නේ. හරි සංවරයි. අපේ යාළුවෝ වගේ නෙමෙයි. හරි තැන්පත් ළමයෙක්. වැඩි කාත් එක්කවත් කතා කරන්නේ නැහැ, දඟ කරන්නේ නැහැ. කොල්ල පස්සේ යන්නේ නැහැ, යාළු වෙන්නේ නැහැ. ඉතින් හරි හොඳ අදහස් තමයි ඒ කාලේ තිබුණේ. ඉතින් මට මතකයි මගේ යාළුවන්ට මං නම් බැන්දට පස්සේ මෙන්න මෙහෙමයි ඉන්නේ කියලා කියනකොට මගේ යාළුවෝ කිව්වා මට ඔයන්න ලස්සනට ජීවත් වෙන්න පුළුවන් වෙයි කියලා. ඉතින්
ඒ කාලේ මං ආස කරේ ඇත්තටම විවාහ වුණාට පස්සේ මම ජීවත් වෙන ගෙදර පන්සලක් වගේ ලස්සනට සංසුන්ව තියාගන්න. හැබැයි ඉතින් අනේ හීන සැබෑ වෙනවනම් කොච්චර හොඳයිද නේද? විවාහ වුණාට පස්සේ ගෙදරක් පන්සලක් වගේ තියාගන්නත් පුළුවන් නම් එයා මොනතරම් වාසනාවන්ත කාන්තාවක්ද? ඒ මොනතරම් වාසනාවන්ත පවුලක්ද? පින්වන්ත පවුලක්ද? ඉතින් අපි මේ තරුණ කාලේ හිතපු දේවල් සැබෑ වෙනවා නම් මොනවද කරන්න බැරි? අර බණටත් කියනවනේ හිතන දේ නෙමෙයි වෙන්නේ වෙන දේ හිතා ගන්න බෑ කියලා. ඉතින් හිතපු දේවල් ඇත්ත එක පැත්තකින් බැලුවොත් හිතන දේවල් තමයි සිද්ධ වෙන්නේ අපේ ජීවිතේට. මේ විශ්වයේ ශක්තියත් එක්ක බැලුවොත් අපි හිතන දේ තමයි අපිට ලැබෙන්නේ. හැබැයි ඉතින් සමහර දේවල් අපි කොච්චර හිතුවත් අපිට ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම හිතන විදිහට කිසිම පෞල් ජීවිතයක් පන්සලක් වගේ කියවන ජීවිතත් ඇති ඉතාමත් කලාතුරකින්. ඉතින් අනික ඔක්කොම ගෙවල් වල ওই ගෙවල් ඇතුලේ විවිධාකාර ගැටුම් ප්‍රශ්න නොගැලපීම් ආර්ථික ප්‍රශ්න සැකය අවිශ්වාසය ගෞරවයක් නැතිකම පිළිගැනීමක් නැතිකම එකිනෙකාව අවබෝධ කරගන්න නැතිකම ඔන්න ඔය දේවල් එක්ක පෞල් ජීවිතේ ගොඩාක් ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් ඔය හැම දෙයකම හොඳම විසඳුම තමයි තමන් තවත් කෙනෙක් තේරුම් අරගෙන ජීවත් වෙන එක. ඉතින් අනික් එක්කෙනාගේ අදහස් වලට ගරු කරන එක. ඉතින් මම කියන දේ සමහරට මගේ හස්බන්ඩ්ට හරියන්නේ නැහැ. එයා හිතන්නේ ගැන වෙන දෙයක්. එතකොට අපි මොකද්ද කරන්න ඕන ඇත්තට? අපි එයා හරි වුණත් වැරදි වුණත් අපි නිහඬ වීම තමයි හොඳ. මොකද තර්ක කර කිසිම පළක් නැහැ. හැබැයි ඉතින් අපි අපේ දේවල් පෞලික දේවල් කතා කරලා තමයි විසඳ ගන්න ඕන. සමහර දේවල් තියෙනවා කතා කරන්න ගියාම ලොකු කැටුමක් ඇති වෙනවා. ගොඩක් අයට සමහර හස්බන්ඩ්ලා තමන්ගේ වයිෆ් ලව තේරුම් ගන්නේ නැහැ. ඉතින් ගැහණු කෙනෙක් හරි කැමතියි තමන්ගේ හස්බන්ඩ් එක්ක පවුලේ දේවල් කතා කරන්න, දරුවෝ ගැන කතා කරන්න, පවුලේ ප්‍රශ්න ගැන කතා කරන්න, අනාගතය ගැන කතා කරන්න, එයාලගේ ආර්ථික මට්ටම හදාගන්න හැටි කතා කරන්න. හැබැයි ඉතින් සමහර හස්බන්ඩ්ලා ඔය වගේ බැරහැරුම් දේවල් කතා කරන්න කැමති නැහැ. එයාලට ඕන නිදහසේ ඉන්න, හිත සැහැල්ලුවෙන් තියාගන්න. ඉතින් ඒ නිසා ගොඩක් කාන්තාවෝ පෞල් ජීවිතේ ලොකු පීඩනයකින් තමයි ජීවත් වෙන්නේ.